සුබ දවසක් හැමෝටම. මම ඇවිල්ලා ඉන්නේ වියට්නාම් වල තියෙන හැලොං බේ කියන ලෝක පුදුම වලට අයත් වෙන ස්වාභාවික ස්ථානයකට. ඒක වියට්නාමයේ සංචාරය කරන ඕනම කෙනෙක් ඇවිල්ලා හැලොං බේ එක නරඹනවා. ඉතින් මට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුණා වියට්නාමයේ විසිට් කරනවා නම් සැලකිලිමත් වෙන්න ඕන කාරණා කිහිපයක්. වියට්නාම් වල ප්‍රධාන ටූරිස්ට්ලා විසිට් කරන නගර තුනක් තියෙනවා. එකක් ප්‍රධාන අගනගරය හැනෝයි, ඊට පස්සේ ඩැනැන් කියලා නගරයක් තියෙනවා. තව තියෙනවා හොචිමින් සිටි කියලා. ඉතින් ලංකාවෙන් එහෙම එන ගොඩක් ටූරිස්ට්ලා එහෙම ගෲප් ටුවර්ස් එහෙම මුලින්ම යන්නේ හොචිමින් සිටි වලට. හොචිමින් සිටි වල තමයි තියෙන්නේ වියට්නාම් වල ලොකු යුද්ධ දීලා තියෙන ඉතිහාසයේ. ඒ කියන්නේ ඇමරිකාවට එහෙම සෑහෙන පහර දීපු රටක් වියට්නාම කියන්නේ. ඉතින් යන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ එහෙම ඒ ප්‍රහාර කරන්න පාවිච්චි කරපු උමං මාර්ග තියෙනවා. අන්නේ හොචිමින් වල තමයි ඒ උමං තියෙන්නේ. ඊට පස්සේ මේ හොචිමින් කියන්නේ යාළගේ ඉඳපු විශිෂ්ටතම වගේ ඒගොල්ලෝ ගරු කරන ජනාධිපතිතුමාගේ නම. එයා තමයි හොචිමින් කියන්නේ වියට්නාම් වල සමාජවාදය මූලික කරගත්තු ආණ්ඩුවක් පිහිටවලා තියෙන්නේ. ඉතින් ඔයාලා හැනෝයි විසිට් කරනවා නම් හැනෝයි වල තමයි මේ හැලොං බේ එක හැලොං බේ ටුවර් එක පටන් ගන්නෙ. මුලින්ම හැලොං හාබර් එකට ඇවිල්ලා ඊට පස්සේ මේ තියෙන්නේ වියට්නාම් වල ඒ හැලොං බේ ටුවර් එක පටන් ගන්න කලින් අපි කරන් යනවා ෂොප්ස් කීපයකට. ඒ එක ෂොප් එකක මේ චිත්‍ර වගේක් රෙදි වලින් නිර්මාණය කරන්නේ මේ ආබාධිත පුද්ගලයෝ. ඒගොල්ලෝ සෑහෙන මහන්සියක් වෙලා නිර්මාණය කරන මේ චිත්‍ර අලෙවි කරනවා මේ අතරමඟ තියෙන වෙළඳසල් වල. මේවා ඊටාම මිල අධිකයි. හැබැයි සමාජ සුබ සාධනයක් විදිහට තමයි මේක කරන්නේ. රජේනුත් මෙයාලට වෙනම වියදමක් දරනවා කියලා එයාලා කිව්වා. හාලොං බේ ටුවර් එක අපි පටන් ගන්න යන්නේ. මේ වගේ පොඩි බෝට්ටුවකින් තමයි අපි අපේ ෂිප් එකට කරන් යන්නේ මුලින්ම. මම ඔයාලට පෙන්නන්න මෙතන තවත් මෙතන පොඩි බෝට් එකකින් තවත් ප්‍රයිවට් ටුවර් එකක් යනවා. බනා හිල්ස් කියලා වියට්නාම් වල අයිකන් එක විදිහට සලකන අර අතක් වගේ අල්ලගෙන ඉන්න පාලමක් තියෙන ලොකු කන්දක් උඩ අන්න ඒක තියෙන්නේ ඩැනැන් වල. ඩැනැන් නුත් විසිට් කරන්න ගොඩක් ලස්සන නගරයක්. ඩැනැන් වල ලස්සන බීච් එහෙම තියෙනවා. හොචිමින් වලත් බීචස් තියෙනවා. හැනෝයි වල එහෙම ටිකක් තියෙන්නේ අර නිකන් ඒගොල්ලෝගේ පරණ ටවුන්ස් තියෙන ඕල්ඩ් ක්වාටර් කියලා ටවුන් එකක් තියෙනවා. ඒකත් ගොඩක් ලස්සනයි. අර ඒක තියෙනවා පරණ ඉස්සර කාලේ තිබිච්ච විදිහටම ඒගොල්ලෝ ගෙවල් සංරක්ෂණය කරලා තියාගෙන ඉන්නවා ටූරිස්ට්ලාට බලන්න. සහ අර ඔයගොල්ලෝ දැකලා තියෙන ලැන්ටර්න්ස් වගේ ලස්සන බල්බ් එහෙම එල්ලලා ගෙවල් එහෙම තියෙනවා. කඩවල් තියෙනවා. ඒ ලැන්ටර්න්ස් විකුණන ඒ තියෙන්නේ හැනෝයි ඕල්ඩ් ක්වාටර් එකේ. ඔයගොල්ලෝ විසිට් කරනවා නම් ওই ප්‍රධාන නගර තුන තමයි වියට්නාම් වල විසිට් කරන්න හොඳ. ඉතින් දවස් අවම වශයෙන් දවස් 6ක් 7ක් යනවා. ඉතින් ওই තුන කවර් කරන්න හොඳටම කම්ෆර්ටබලි කවර් කරනවා නම් දවස් 10ක් විතර ඉන්නවා නම් ගොඩක් හොඳයි. ඩැනැන් වල තියෙනවා ඉස්සර කාලේ හදපු පන්සලක්. ඒක මේ ලයිම්ස්ටෝන් වලින් වගේ හදපු ලොකු ගල් වලින් හැදිච්ච කන්දක්. ඒ කන්ද ආරලා තමයි මේ පන්සල හදලා තියෙන්නේ. ඩැනැන් වල තියෙනවා මේ ඩ්‍රැගන් බ්‍රිජ් කියලා පාලමක්. ඒ පාලමේ මේ වීකෙන්ඩ්ස් වල මේ වගේ ෆයර් ඇන්ඩ් වෝටර් ෂෝ එකක් තියෙනවා. ඒකේ වීක් ඩේස් වල තියෙන්නේ නයිට් මාකට් එකක්. මේ පාලමේ යට ඉඳන් දිගටම මේ නයිට් මාකට් එක තමයි තියෙන්නේ.
chạy chưa? Đúng rồi, nó chiều đấy. Đây. Nó chiều nè, không xong rồi cũng hết trơn. Berdadu. හැලොන් බේ ක්‍රූස් එක ගොඩක් අය වන් ඩේ ක්‍රූස් එකක් ගන්නවා සමහර අය වන් නයිට් ඉන්න ක්‍රූස් එකක් ගන්නවා සමහර අය දවස් 3ක් වගේ 4ක් වගේ ඉන්න අයත් ඉන්නවා මේ හැලොන් බේ ටුවර් එක බුක් කරගන්න පුළුවන් klook.com කියලා වෙබ්සයිට් එකක් තියෙනවා තව getyourguide.com කියලා වෙබ්සයිට් එකක් තියෙනවා මේ දෙකෙන් ඔයාලට ගිහිල්ලා රිවිව්ස් බලලා ෆොටෝස් බලලා බුක් කරගන්නත් පුළුවන් නැත්නම් හොටෙල් එකෙනුත් අහනවා ඔයාලට arrange කරලා දෙන්නද කියලා. හැබැයි අර වෙබ්සයිට්ස් වලින් book කරන එක වාසිය. මොකද අපිට යන්න කලින්ම බලා ගන්න පුළුවන් cruise එක මොන වගේද, ඒකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද reviews වලින් බලා ගන්න පුළුවන්. තවත් දෙයක් වෙන ඕනම රටක travel කරද්දි වගේම ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන මේ වියට්නාම් වල weather එක ගැන. එළිය උෂ්ණත්වය මේ වියට්නාම් වල නගර තුනේ climates 3ක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ එන කාලේ අනුව බලන්න මේ කොහොමද වෙදර් එක කියලා. සමහර කාලවල සෑහෙන්න වහිනවා, සමහර කාලවල ගොඩක් සීතලයි, සමහර කාලවල සෑහෙන්නම රස්නේ. ඒ කියන්නේ සෙල්සියස් 39 40 වගේ යන කාලවල තියෙනවා ඔය ජූනි මාසේ වගේ. පළවෙනි මේක තමයි වියට්නාමයේ එයාපෝට් එකේ එළියේ ඉන්නවා මේ ඩ්‍රයිවර්ස්ලා ටැක්සි ඩ්‍රයිවර්ස්ලා ඒගොල්ලෝ එතන ගොඩක් ලොකු ස්කෑම් එකක් වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ හොටෙල් එකට මේ යන්න ඕන ගාන වගේ 3 ගුණයක් විතර ගානක් ඒගොල්ලෝ කියනවා එතනින් එළියට ගියපු ගමන් ඇහුවොත් එහෙම. ඉතින් ඔයගොල්ලන්ට ඒක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් Grab කියලා ඇප් එකක් තියෙනවා. ඒ Grab ඇප් එක පාවිච්චි කළා ඔයාලට පුළුවන් සාධාරණ මුදලකට ඔයාලගේ හොටෙල් එකට යන්න. ඒක තව ඔයගොල්ලෝ වීසා ඇප්ලයි කරනවා නම් ඔයාලට පුළුවන් ලෝකල් ඒජන්ට් කෙනෙක් කරහා වීසා ඇප්ලයි කරන්න. ඒකෙදී විසිට් වීසා එකක් නම් ගන්නේ ලෙටර් එකක් තමයි හම්බෙන්නේ. ඊට පස්සේ ඇවිල්ලා එයාපෝට් එකේදී ඉමිග්‍රේෂන් එකට කලින් ඔයගොල්ලෝ වීසා ඇප්ලයි කරලා එතනදී ඔන් අරයිවල් වීසා එකක් ඒගොල්ලෝ පාස්පෝර්ට් එකට ස්ටෑම්ප් කරලා දෙනවා.